මධ්‍යධරණී ලෝකයේ රෝමයේ ආධිපත්‍ය තහවුරු කළ අතිදක්ෂ හමුදා ප්‍රධානියා වූයේ සිපියෝ අප්‍රිකානස්ය. දෙවන පියුනික් යුද්ධය ආරම්භ කරමින් කාර්තේජයේ දක්ෂ සෙන්පති හැනිබල් බාර්කා ඉතාලිය ආක්‍රමණය කර ක්‍රිස්තුපූර්ව 216 දී කැන්නා නම් ස්ථානයේදී සිදු කැන්නා සටනේදී රෝම ඉතිහාසයේ දරුණුම පරාජය අත්කර දුන්නු බව පසුගිය වීඩියෝ එකේ හැනිබල් බාර්කාගේ කතාවේදී අපි කතා කරා. එම සටනේදී රෝම සොල්දාදුවන් එක් දිනකදී 50,000ක් පමණ මරා දමන ලද බවත් අපි කතා කරා. කැන්නා සටන පරාජයත් සමග රෝමයේ වංශාධිපතිවරු ජෙනරාල්වරු රෝමය අතහැර යාමට සූදානම් වෙද්දී එසේ නොකරන ලෙස ඉල්ලමින් රෝමය වෙනුවෙන් කතා කළ වීරයා වූයේ මෙම සිපියෝ අප්‍රිකානුස්ය. රෝම ජනරජය අවසාන වීමට ඔන්න මෙන්න වගේ තමයි තිබුණේ. නමුත් රෝමය යටත්වීමට කැමති නැති බව ඔහු කිව්වා. සිපියෝ අප්‍රිකානස් මෙම කාලයේදී රෝමය වෙනුවෙන් කතා කර අනිත් අයගේත් ආත්ම ශක්තිය වැඩි කරා. ඔහු වංශාධිපතිවරුන්ගෙන් ජෙනරාල්වරුන්ගෙන් ඉල්ලා සිටියේ රෝම නගරය අත්හැර නොයන ලෙසයි. හැනිබල් බාර්කා විසින් ස්පාඤ්ඤයේද බලවත් බලකොටුවක් නිර්මාණය කරලා තිබුණා. ස්පාඤ්ඤයේ සිදු වූ යුද්ධවලින් රෝමයේ අනදෙන නිලධාරීන් බොහෝමයක් මියගොස් සිටි නිසා සිපියෝ අප්‍රිකානස්ට ස්පාඤ්ඤයේ අනදෙන තනතුර ලැබුණා. එම තනතුර ලැබෙන විට ඔහුගේ වයස අවුරුදු 25ක් වගේ ලාබාල තරුණ වයසේ තමයි සිටියේ. ස්පාඤ්ඤයේ අනදෙන නිලධාරී තනතුර ලබාගත් සිපියෝ අප්‍රිකානස් මුලින්ම හැනිබල්ගේ ස්පාඤ්ඤයේ ඇති ප්‍රධාන බලකොටුවට පහර දී අත්පත් කර ගැනීම සිදු කළා. හැනිබල්ගේ ඉතාලියේ පැවැත්ම සඳහා ප්‍රධාන සැපයුම් මාර්ගයේ වැටී තිබුණේ මෙම ස්පාඤ්ඤයේ බලකොටුව හරහා. මෙම ස්පාඤ්ඤ බලකොටුව අල්ලා ගැනීමෙන් හැනිබල්ට එය විශාල පාඩුවක් වුණා ඔහුගේ සැපයුම් මාර්ග අවහිර වීම නිසා. ඉන්පසුව ජයග්‍රාහී ලෙස ස්පාඤ්ඤයේ බලය තහවුරු කර ගැනීමෙන් පසුව සිපියෝ රෝමයට පැමිණියා. රෝමයට පැමිණි සිපියෝ ඉතාලියේ සිටින හැනිබල්ට පහර දීමට යන්නේ නැතුව වෙනත් සූක්ෂම උපක්‍රමයක් කල්පනා කළා. ඔහු සෙනෙට් සභාව සමග තර්ක කළේ ඉතාලියේ සිටින හැනිබල්ට පහර නොදී හැනිබල්ගේ මව් රාජ්‍ය වන උතුරු අප්‍රිකාවේ කාර්තේජයට පහර දිය යුතු බවයි. මේ වෙලාවේ සිපියෝට ඉතා ඉහළ පිළිගැනීමක් තිබුණු නිසා සෙනෙට් සභාවට සිදු වුණා සිපියෝගේ මෙම කාර්තේජයට පහර දීමට අවසර ලබා දීමට. ඒ අනුව සිපියෝ කාර්තේජයට පහර දීම සඳහා නාවික හමුදාවක් සූදානම් කර අප්‍රිකාව බලා යාත්‍රා කළා. උතුරු අප්‍රිකාවට පැමිණි සිපියෝ කාර්තේජ රාජ්‍යයේ අවට ප්‍රදේශවලට පහර දෙන විට එම පහර දීම වලට මුහුණ දීමට නොහැකි වූ කාර්තේජයේ මධ්‍යම රජය ඔවුන්ගේ ප්‍රධාන සෙන්පතියා වූ හැනිබල් ඉතාලියේ සිට කාර්තේජයට පැමිණෙන ලෙස බල කළා. වසර 15ක් ඉතාලියේ රැඳී සිටීමෙන් පසුව හැනිබල් ඉතාලිය අතහැර කාර්තේජයට පැමිණියා. කාර්තේජ රාජ්‍යයේ සාමානම් ස්ථානයේදී හැනිබල් සහ සිපියෝ යන සෙන්පතිවරු අතර ප්‍රධාන සටන පැවතුණා. එහිදී හැනිබල් පරාජය කළ සිපියෝ අප්‍රිකාවේ බලය පතුරවා ගත්තා. ඒ අනුව කාර්තේජයේ බලය සිපියෝ අප්‍රිකානස් අතට පත් වුණා. ක්‍රිස්තුපූර්ව 202 දී සිදු වූ මේ සාමා සටනෙන් පසුව කාර්තේජය රෝමයේ යටත් රාජ්‍යයක් බවට පත් වුණා. සටන අවසන් කර සාමය ස්ථාපිත කිරීමෙන් පසුව නැවත රෝමයට පැමිණි සිපියෝ අප්‍රිකානස්ට විශාල කීර්තියක් ලැබුණු අතර ඔහුට අප්‍රිකානස් යන නම ගෞරව නාමය එකතු වුණේ මෙන්න මේ උතුරු අප්‍රිකාව යටත් කර ගැනීමේ සිද්ධියෙන් පසුවයි. එම නිසා කාර්තේජය පරාජය කරමින් රෝමයේ බලය අප්‍රිකාවේ තහවුරු කළ වීරයෙකු ලෙස තමයි සිපියෝ අප්‍රිකානස් හඳුන්වනු ලබන්නේ. සිපියෝ අප්‍රිකානස් නිසා ස්පාඤ්ඤයේ බලයද රෝමය තහවුරු කළා. කාර්තේජයද රෝමයේ යටත් රාජ්‍යයක් බවට පත් වුණා. ක්‍රිස්තුපූර්ව 202 පසුව කාර්තේජය රෝම ජනරජයට වන්දි ගෙවන රාජ්‍යයක් බවට යටත් රාජ්‍යයක් බවට පත් වුණා. නැවත රෝමය සමග හෝ වෙනත් රටක් සමග හෝ යුද්ධ කිරීමට නම් රෝමයේ අවසරයකින් තොරව යුද්ධ කිරීමට නොහැකි බව කාර්තේජයට දැන්වුවා. වන්දි ලබා ගැනීම තුළින්ද රෝමය බලාපොරොත්තු වූයේ කාර්තේජය තවදුරටත්
ආර්ථික වශයෙන් දුර්වල කිරීමටයි. මේ අතරතුර රෝමයේ අතිශය ජනප්‍රිය චරිතයක් වූ සිපියෝ අප්‍රිකානස් රෝමයේ දෙවතාවක්ම කොන්සල් තනතුර සඳහා පත් වුණා. කොන්සල් තනතුරේ වැඩ කරන අතරද සිපියෝගේ කීර්තිනාමය වැඩි වුණා. මෙය බලා සිටීමට නොහැකි වූ ගතානුගතික රෝම සෙනෙට් සභිකයෙකු කැටෝ ඇතුළු පිරිසක් ඔහුට දූෂණ චෝදනා එල්ල කරා. මෙම දූෂණ චෝදනා ක්‍රමක්‍රමයෙන් වැඩි වශයෙන් එල්ල කළ කැටෝ ඇතුළු පිරිස සිපියෝ අප්‍රිකානස්ට නඩු පැවරුවා. සිපියෝ ජනතාව අතර ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වීමත් ඔහුට අතිශය බලයක් ලැබීම නිසාත් එයට ඉරිසියා කළ කැටෝ ඇතුළු පිරිස සිපියෝට මූල්‍ය දූෂණ චෝදනා එල්ල කර සිපියෝට රෝමය එපා කෙරෙව්වා. රෝමයෙන් ඉවත්ව ගොස් හුදෙකලා ජීවිතයක් ගත කළ සිපියෝ ක්‍රිස්තුපූර්ව 183 දී දිවියෙන් සමුගත්තා. මෙන්න මේ වීරයාගේ අවසාන සමය ඛේදජනක වූ නිසා ඔහු අවසානයේ පැවසූයේ තමාගේ දේහයවත් රෝමයට ගෙන නොයා යුතු බවයි. දේශපාලකයන් වීර චරිත විනාශ කර දමනුයේ එලෙසයි.